ආයිබෝවන් හැමෝටම සුබ දවසකට අනාගතයකට ආසිරි ප්‍රාර්ථනා කරනවා. ශ්‍රීධර ඇස්ට්‍රොලොජි මගේ YouTube channel එක හරහා අද කතා කරනවා 2026 අප්‍රේල් මාසේ දෙවැනි දින සිදුවීමට නියමිත එදින අපරභාග 3:30ට සිදුවීමට නියමිත කුජ මාරුව සම්බන්ධව. අප්‍රේල් දෙවැනිදා දවසේ පටන් මැයි මාසේ 11 වෙනි දින දක්වා මේ කුජ ග්‍රහතුමා මීන රාශිය තුල සිදු කරන ගෝචරය මේෂයේ සිට මීනය දක්වා වූ ලග්න 12ට පොදුවේ බලපාන අයුරු තමයි අද කතා කරන්නේ. කුජ ග්‍රහතුමා කියන්නේම ග්‍රහ පවුලේ සෙන්පති ලෙස සැලකෙමින් අපේ ජීවිතවලට විශාල බලපෑමක් කරන ලබන ශක්ති විශේෂයක්. කෙනෙක්ගේ කතාවට එඩිතර කමට සත්‍යවාදී බවට විශේෂයෙන්ම විවාහයට තදින්ම බලපෑම් සිදු කරනවා. කෙනෙක්ගේ ජන්මපත්‍රය තුළ 1 2 4 7 8 12 කියන විවාහ කලාපයට අයත් භාවවල කුජ ග්‍රහතුමා පිහිටා සිටිනවා නම් ඒ විවාහයට අහිතකර කුජ දෝෂය හෙවත් භෞම දෝෂය ලෙසත් සලකනවා. ඉතින් ඒ වගේම කෙනෙක්ගේ ජන්මපත්‍රය තුළ උපතේදී කුජ ග්‍රහතුමා මීන රාශිය තුල පිහිටා ඉන්නවා නම් එම ජන්මියාට ප්‍රේම සම්බන්ධතා කිහිපයක් ඇති වෙන්නට ඉඩකඩක් තියෙනවා වගේම විවාහය ප්‍රමාද වීමටත් වැඩි ඉඩකඩක් තියෙනවා කියන කාරණය ජ්‍යොතිෂය තුල පෙන්වා දීලා තියෙනවා. ඉතින් ඔබේ ජන්මපත්‍රය අතට අරගෙන බලන්න එවැනි ග්‍රහ පිහිටීම් ඔබේ ජන්මපත්‍රයේ තියෙනවාද කියන කාරණය. එහෙමනම් පලාපල කතනියට යන්නට පෙර හැමදාමත් වගේ මතක් කරනවා ඒ තමයි ශ්‍රීධර ඇස්ට්‍රොලොජි මගේ YouTube channel එක. තාමත් ඔබ subscribe නොකළ කෙනෙක් නම් channel එක like කරන්න, subscribe කරන්න, දිගින් දිගටම මාත් සමග රැඳී සිටින්න. ආදරණීය මකර ලග්න හිමි ඔබගේ 3 වන භාවයට තමයි මේ ගෝචරයත් සමග කුජ ග්‍රහතුමා ප්‍රවිෂ්ඨ වෙන්නේ. ඉතින් ඔබට උච්ච බලයෙන් ඉතාම සුබදායකව තමයි කුජ ග්‍රහතුමාගේ ක්‍රියාත්මක වීම. ඉතින් මේ ගෝචරය සිද්ධ කරන්නේ මිත්‍ර බලයෙන් එතුමාට සුබදායකම භාවයක් තුල. ඒ නිසා සතුටු වෙන්න සියලුම මකර ලග්න ඔබට අඩු වැඩි වශයෙන් වෙන්නට පුළුවන්. නමුත් පොදුවේ සුබදායක වටපිටාවක් ගොඩ නැගෙනවා කියන කාරණය පෙන්වා දෙන්නට පුළුවන්. ඉතින් මේ ග්‍රහ පවුලේ සෙන්පති වික්‍රමාස්ථානය තුල ගෝචර වෙනකොට ඔබ තුලත් අමුතුම උනන්දුව, උත්සාහයක්, උද්‍යෝගයක්, ආත්ම අභිමානය, ආත්ම විශ්වාසය ඉතාම හොඳ ප්‍රතිශතයකින් ඔබ තුල ගොඩ නැගෙනවා. ඒ හරහා ඔබට සියලු අභියෝග ජයගෙන ඔබගේ අරමුණු සාක්ෂාත් කරගන්නට අවශ්‍ය ශක්තිය ඔබ තුලින්ම නිර්මාණය වෙනවා. ඒ නිසා හරි දේ හරි විදිහට දැකලා හරි විදිහට ක්‍රියාත්මක වෙලා ඔබට සාර්ථකත්වය අත්පත් කරගන්නට තරම් වාසනාවක් ඉස්මතු වෙනවා. පසුගිය කාලය පුරාවටම ඔබට ඇති වෙච්ච අවැඩදායක දේවල්, අසුබදායක ස්වභාවයන් තව දුරටත් දිග්ගැසි යන මකර ලග්න ඔබට ඒ සියල්ල යටපත් කරගෙන ඔබගේ බලය පතුරව ගන්න, ඔබගේ ආත්ම අභිමානය ඉස්මතු කරගෙන ඔබට කීර්තිය, ප්‍රශංසා, පැසසුම් හිමි කරගෙන සමාජගත වෙලා යම් දේවල්, කියන්නේ පොදු කටයුතු වල නිරත වෙලා විශේෂයෙන් දේශපාලන වෙන්නට පුළුවන්, කලා කටයුතු, ක්‍රීඩා කටයුතු, පොදු සමාජ සේවා, සත්කාර කරන අය, ආයතනයන් පවත්වාගෙන යන අය, අර ඒ වගේ බොහෝ පිරිසක් නියෝජනය කරමින් කටයුතු කරන මකර ලග්න ඔබට ඔබගේ බලය පතුරවා ගන්නට, ඔබගේ අරමුණු සාක්ෂාත් කරගන්න, ඔබ ලබා දෙන්න යන පණිවිඩය සමාජගත කරන්න, ඒ ඔබ වටා බොහෝ පිරිසක් එකතු කරගන්නට තරම් බලයක්, ජාවයක්, ආශිර්වාදයක් මේ ග්‍රහමාරුව ඔබට එකතු කරනවා. ඉතින් අලුතින් බොහෝමයක් පිරිස, හිතමිත්‍රයන්, නෑදෑයන්, අසල්වැසියන් ඔබගේ ජීවිතයට මුණ ගැසෙනවා කියන කාරණයක් පෙන්වා දෙනවා. හොඳ කායික මානසික සුවතාවයක් පවත්වාගෙන යන්නට
ආශිර්වාදයක් වෙනවා. ඉතින් කරන කියන කටයුතු සියල්ලම අමුතුම ස්වභාවයක් ගන්නවා කියන කාරණය පෙන්වා දෙන්නට පුළුවන්. රටේ ලෝකේ මොන පසුබිමක් පැවතියත් ඔබ කොහොම හරි ඔබගේ කටයුතු කරගෙන යාවි. ඉතින් ධන ලාභ ඉස්මතු වෙන කාල සීමාවක් නිසා ඔබගේ ආර්ථිකය ඔබට දැනෙන ප්‍රතිශතයකින් සුරක්ෂිත වේවි, වරප්‍රසාද ඔබට හිමි වේවි කියන කාරණය පෙන්වා දෙනවා. ඉතින් කරන කියන කටයුතු තුළ හොඳ ලාභදායී වටපිටාවක් ඔබට නිර්මාණය කර ගන්නට පුළුවන්. විශේෂයෙන්ම වෙළ හෙළඳාම් කරන අයට මේ කාලේ ඉතාම හොඳයි. ඒ වගේම අර දරුවන්ගේ කටයුතු සාර්ථක වෙනවා. යුවතිපතින් දෙදෙනාත් හොඳ අන්‍යෝන්‍ය අවබෝධයකින් සහයෝගයෙන් කටයුතු කරන කාලයක්. ඉතින් අලුත් පැළඳුම්, ආභරණ, රසවත් කෑම බීම, ප්‍රීති උත්සව, ප්‍රියදහස් සංഭാෂණ වැඩියෙන් යෙදෙන කාල සීමාවක්. ඉතින් පැවතියා නම් සතුරු බලවේග, නීති ප්‍රශ්න, අසල්වැසි කරදර, සහෝදරයන් නිසා යම් පීඩා පැවතියා නම් මේ සියල්ල ඔබට निराකරණය කරගන්න, විසඳා ගන්නට හැකි වෙනවා කියන කාරණය මතක් කරනවා. ඒ හරහා හිතේ සැනසීම ඔබට හිමි වෙනවා කියන කාරණය පෙන්වා දෙනවා. ඉතින් අනපේක්ෂිත වාසිදායක ස්වභාවයන් බොහොමයක් සිදුවෙන කාල සීමාවක්. ඉතින් අනපේක්ෂිත කියන්නේ ඔබ බලාපොරොත්තු නොවුන ආර්ථික වාසි වෙන්නට පුළුවන්, හොඳ සම්බන්ධතා වෙන්නට පුළුවන්. ඉතින් ඒ දේවල් ඔබට හිමි වෙන කාලයක්. ඒ නිසා වෙනම විවාහ අපේක්ෂාවෙන් ඉන්න මකර ලග්න ඔබට මේ කාලේ ඉතාම හොඳයි. හොඳ ඔබ බලාපොරොත්තු වෙන කෙනා ඔබට මුණ ගැහෙන්නට වැඩි ඉඩ කඩක් තියෙනවා. ඒ වගේම මුණ ගැසෙන අය හොඳ ශක්ති සම්පන්න පෞල් පසුබිම් ඇති අය වීම විශේෂයි. ඒ වගේම සහෝදරයන්ගේ කටයුතු වල සාර්ථකත්වය වෙනදාට වඩා ඔවුන් ඔබට ලෙන්ගත් වූ කටයුතු කරන ස්වභාවය ඒකත් ඔබේ සිතේ ප්‍රීතියට විශේෂ හේතුවක් වෙනවා. ඉතින් ඔබට අර ගෞරව සැලකිලි හිමි වෙන කාලයක්. ඔබගේ මහන්සියට ඔබගත් විවිධ උත්සාහයන් වලට ප්‍රතිඵල හිමි වෙන කාලයක් කියන කාරණයක් මතක් කරනවා. ඉතින් හස්ත කර්මාන්ත, කාර්මික අංශයන් නියෝජනය කරන විවිධ ශිල්පීය කර්මාන්තයන් වල නියැලලා ඉන්න අයට විශේෂ කාල සීමාවක් වෙන ඔබගේ නිර්මාණ සමාජගත කරන්නට මෙවැනි කාල සීමා ඉතාම හොඳයි. ඉතින් කොහොම වුණත් ලෞකික සැපය ඔබ තුළ බලවත් වෙන කාලයක්. ඒ නිසා ජීවිතයට අඩුවක් පාඩුවක් වෙලා තිබුණ බොහොමයක් දේවල් එකතු කරගන්නට තරම් ආර්ථිකමය ශක්තිමත් භාවයක් ඔබගෙට එකතු වෙනවා. භූමි ලාභ ඉස්මතු වෙනවා. ඒ නිසා තමන්ටම කියලා ඉඩමක් ගන්න බලාපොරොත්තු වෙන්න හිටියනම් ඒවා ඉෂ්ට සිද්ධ වෙන කාලයක්. තමන්ටම කියලා වාහනයක්, නිවසක් හදන්න, ඒ වගේම හොඳ ටිකක් වැඩි ඉඩ කඩක් ඇතිව හොඳ වගා ගොවිතැනක් වගේ කරන්න, එවැනි ව්‍යාපෘති සඳහා සම්බන්ධ වෙන්න මෙවැනි කාල සීමා ඔබට සුබයි. ඉතින් කරන කියන කටයුතු තුල ඔබ සැලකිලිමත් වෙන්නටත් ඕනේ, සොයා බැලීම් කරන්නට ඕනේ, ඔප්පු තිරප්පු ගැන හොඳින් සොයා බලන්නට ඕනේ. එවැනි සැලකිලිමත් භාවයක් සියල්ල තුල විශේෂ කටයුතු තුල විශේෂයෙන්ම තබා ගන්නට ඕනේ කියන කාරණයත් මතක් කරනවා. ඉතින් සියලු අංශයන් තුළ ඔබට සාර්ථක වෙන්න පුළුවන් කියන කාරණය සියලුම මකර ලග්න අයට විශ්වාසයෙන් යුතුව පෙන්වා දෙන්නට පුළුවන්. ඉතින් ඔබගේ උනන්දු උත්සාහය කැපවීමත් ඒකට එකතු කරගන්නට ඕනේ ඉස්මතු වෙන වාසනාවට. එතකොට තමයි ඒවා සැබෑවක් වෙලා ඔබට භුක්ති විඳින්නට ලැබෙන්නේ. ඉතින් අධ්‍යාපන කටයුතු වලටත් විශේෂයි. ඊටාම හොඳ කාල සීමාවක් කියන කාරණය මතක් කරනවා. අලුතින් රැකිරක්ෂා සඳහා ඉල්ලුම් කරන්නට මේ වෙනකොට ඉල්ලුම් කරලා තියෙන අයට සතුටුදායක ආරංචි ලැබෙන කාල සීමාවක්. කොමල් යම්කිසි ලියකියවිල්ලක් හරහා ඔබේ සිතේ ප්‍රීතිය ඉස්මතු කරන කාලයක් කියන කාරණයක් පෙන්වා දෙන්නට පුළුවන්. සමහර විට ඔබගේ නමට දේපල ලියවිලා අන්න එවැනි ඔප්පු තිරප්පු ඔබ අතට පත්වීමක් වෙන්නටත් ඉඩ කඩක් තියෙනවා. ඉතින් එවැනි ලැබීම් ඇති අය ඒ ගැනත් විමසිල්ලෙන් ඉන්න කියන කාරණය මතක් කරනවා. ඉතින් ඔබගේ වාසනාව උරගා බලන්නටත් මේ කාලේ ඉතාම හොඳයි. ඉතින් සමස්ත ජීවිතය තුළම ඔබගේ බලාපොරොත්තු සාක්ෂාත් කරගන්නට මෙවැනි කාල සීමා ඉතාම හොඳයි. ඉතින් ඔබගේ කැපවීම උනන්දු උත්සාහය තමයි අවශ්‍ය වෙන්නේ.
තමන්ගේ ආගම දහම කුමක් වුවත් දෛනිකව ආගමික වතාවක් සිද්ධ කරන්නට ඕනේ. කුසල් බලවත් කර ගැනීම කරන්නටත් ඕනේ. ඒකත් අපි හැමෝටම අත්‍යවශ්‍ය දෙයක්. එවිට සබහා දාමේ ආශිර්වාදයේ රැකවරණයත් නිරන්තරයෙන් අපගේ ජීවිතවලට එකතු වෙනවා. එහෙමනම් සියලුම මකර ලග්න හිමි ඔබ සැමටත් ජයෙන් ජයම වේවා. තෙරුවන් සරණයි.